අපි යනවා වේදිකාව තුළ අපූරු රංගනයකට. මේකට අපි කියන්නේ අභිරූපණය කියලා. දැන්ට ලංකාවේ අභාවයට යමින් පවතින රංග කලා විශේෂයක්. ඒ වගේම වීදි නාට්‍ය කලාවේ පියාලේ සහලකන ගාමිණී හත්තිට්ටුවේගම වගේ අපි අභිරූපණ කලාවේ ඒ රැකගන්නා පියා ලෙස සලකන්නේ වර්තමානයේ ජයන්ත රණවකයි. මේ වේදිකාව දිගහැරෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රය සෞඛ්‍ය ශාස්ත්‍රය නියෝජනය කරමින් වෛද්‍ය රුසුරු අබේමාන වෛද්‍යතුමා සිටියා නම් මේ නරඹන්න හරිම අපූර්වයි. අපි වේදිකාව ඉඩසර ලබා දෙනවා මේ අභිරූපණ රංගනය සඳහා අත්පොර සන්නාදීන් පිළිගනු ලබන්න කුරුවිට සංස්කෘතික මධ්‍යස්ථානයේ සුමිරු කලා සංසදයේ වර්තමාන භාණ්ඩාගාරික තැන්පත් ඔහු ලීලාරත්න මහත්මයා ඔහුටයි මේ වේදිකාව දැන් ලබා දෙනු ලබන්නේ. නාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මගේ මේ අභිරූපණ රංගන ඉදිරිපත් කිරීමට මත්තෙන් පොඩි වචනයක් ප්‍රකාශ කරන්න ඕනි. අද සමාජයේ අපේ මිනිසුන් විසින් සිදු කරනු ලබන විවිධ අපචාර, දුරාචාර සහ නොහික්මුණු නොදැමුණු ක්‍රියා නිසා අද පරිසරයේ විශාල වශයෙන් දූෂණයට ලක් වෙනවා. එම පණිවිඩය දූෂණයට ලක්වීම නිසාම අපි මිනිසාටම ඒක විශාල අපහසුයක් විනාශයක් බවට පරිවර්තනය වීමේ පණිවිඩයක් මම මේ ප්‍රකාශ කරන්න හදන්නේ. ඇත්තටම අභිරූපණය කියන්නේ මූණේ ඉරියව් සහ අංගපසංග පමණක් පාවිච්චි කරමින් ඉදිරිපත් කරන රංගනයක්. ඊට අපහසු කාර්යයක්. මොකද කිසිම වචනයක් ශබ්ද පිට කිරීමක් කරන්න බෑ. ඒ නිසා මෙහි සාර්ථක අසාර්ථකතාවය කිතරම් දුරට රඳා පවතීද කියන එක මට තේරුම් ගන්න බෑ. ඔබතුමාලා තමයි තීරණය කරන්න ඕනේ. මගේ උත්සාහය මේ වගේ වැඩසටහනක සාමාන්‍යයෙන් ඉදිරිපත් නොවන අංගයක් ඉදිරිපත් කරලා ඔබව පිනවලා රසවත් කිරීම තමයි මගේ පරමාර්ථය. අපි බලමු මේ රංගනය කොතරම් දුරට සාර්ථක වේද කියලා. අපි නැවතත් අත්පොර සන්නාදයක් ලබා දෙමු ඔහුට.
තිලරත්න මහත්මයාට බොහෝ ස්තුතිවන්ත වෙනවා. ඒ අභිරූපණ ඉදිරිපත් කළ යුත්තේ පසුබිම් සංගීතයක් සමගයි. සංගීතය නොමැතිවුවත් ඔහු ඒ අපූර්ව සිදු කළා. හරි. අපි යනවා ඊළඟ